සමහර අය හිතාගෙන ඉන්නවා ගැහැණිය හරිම දුර්වලයි කියලා. ඔව් සමහර වෙලාවට විතරයි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ගැහැණිය තැලෙන්නට ඇය මුවහත් වෙනවා. හරියට යකඩයක් වගේ. හරියට උදැල්ලක් උදුළු ගාන්න උදැල්ලක් මුවහත් වෙනවා. ඒ වගේම ගැහැණියත් තැලෙන්නට ඇය මුවහත් වෙනවා. ජීවිතේ අනේක දුක් බාධා කම්කටොළු අබියස ඇය ජීවිතේ ජය ගන්න අලුත් මාවත් හොයා ගන්නවා. වීදි ගණිකාවකගේ ජීවිතයක් අලලා නිම වුණු හරි ලස්සන අපූර්ව ගීතයක් තියෙනවා. අමරසිරි පීරිස් කලාකරුවාණන්ගේ ලඳුනේ ගීතය ඔබ අහලා ඇති. ඒ වගේම එහි පද පේලියේ පද රචනාවේ තියෙන සංවේදී බව ඔබට කවදා හෝ කොතැනදී හෝ හදවතට දැනුණා නම් කිසිම දිනක ගැහැණියට ඇඟිල්ල දික් කරන්නට එපා. පිටට පේන ඇයගේ ලැම දෙස බලා ඔබේ හැඟීම් අවදි වූාට ඔබේ දෙනෙතින් ඇයගේ ලය දෙස බලන්නට හැකි වූවා නම් මම හිතනවා ගැහැණිය තරමක් දුරට හෝ මේ සමාජයේ ආරක්ෂාකාරීව කියලා. ඉතින් ගැහැණිය කියන අපූර්ව නිර්මාණය ඇතුලේ පිරිමියාලට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් පිරිමින්ට විතරක් නෙමෙයි ගැහැණිය වුණත් මේ ලෝකයේ එළිය දකින්නේ මව් කුසකින්. ඉතින් මම හිතනවා ගැහැණිය අපූර්ව සුන්දර වස්තුවක් වගේම ඇය හරි අපූර්ව සංවේදී හදවතක් හිමි තැනැත්තියක්. ඉතින් එකතු වෙන්න මාෂා YouTube channel එකත් එක්ක මාත් එක්ක එකතු වෙන්න ඒ ලස්සන අපූර්ව ගීතය රස විඳින්නට මම ඔයාලට ආරාධනා කරනවා.